මේ දවස්වල ඉතා ප්‍රසිද්ධ ටෙලි කතාවක් වන පාටකුරුල්ලෝ ටෙලි කතාව තුළ නුරානියාගේ ලොකුම හතුරා වන කෙවින් ඩී ෆොන්සේකාට ලොකු ගේමක් ප්ලෑන් කර තියෙන අපි හොඳටම දැක්කා. එම ගේම ඉදිරියේදී ජීවන් ඩඩාගේ දුව සහ බිරිඳට කීමට මංජිත ගෙදරට පැමිණෙන අතර එවිට මංජිතගේ සියලුම දේවල් CCTV කැමරාවලින් තුලින් දකින ජීවන් ඩඩා කරනවා බව දැන එය අහන්නට ගෙදරට යනවා. යනකොට ජීවන් ඩඩා ගෙදර නැති බව කියද්දී ජීවන් ඩඩා එනකම් මංජිත ගෙදරට වෙලා සිටිනවා. ඒ අතරතුර මංජිත ගෙදර තියෙන සියලුම කට්ටියට බිරිඳට දුවට සියලු දෙනාටම මේ පවසන නුරානයාගේ අලුත් තුරුම්පුව වන ජීවනයා එතකොට ගෙදරට එනවා. ජීවනයා ගෙදරට එනකොට ත්‍රිවිධ හමුදාවද පොලිසියද ගෙන්නන්න කියලා මංජිතයට ගේම අදිනකොට සල්ලි විසිකර බව දුව බිරිඳ කියනකොට ඒ වලින්